හයි යාළුවනේ කොහොමද? ඉතින් මගේ YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කලින් වීඩියෝ එකකින් පොරොන්දු වෙච්ච විදිහටම අද ඔයගොල්ලන්ට මම කියලා දෙනවා කොහොමද pocket money හොයන්නේ fake survey වලින්. ඉතින් අද කතාවට කලින් මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරන්න. මේක ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් දැනුවත් වෙන්න share කරන්න. ඉතින් අද කතාවට යමු. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හොඳ survey platform එකක් ගැන. ඉතින් මේක තමයි Prime Opinion කියන්නේ. මම මේක ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒ ලින්ක් එක ක්ලික් කරලා account එකක් create කරගන්න. මම එදා කියපු විදිහට Google account එකක් හරහා අපිට මේකට log වෙන්න පුළුවන්. ඉතින් මම කියලා දෙන්නම් step by step කොහොමද account එකක් create කරගන්නේ, කොහොමද survey එකක් කරන්නේ සහ කොහොමද cash withdraw කරන්නේ PayPal account එකට කියලා. ඉතින් අපි බලමු කොහොමද වැඩේ යන්නේ කියලා. ලින්ක් එක ක්ලික් කරලා යන්න. ගිහිල්ලා ඔයගලන්ට පුළුවන් Google account එකත් එක්ක මේ account එකට log වෙන්න. ඔයගලන්ට එන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මේකෙදි ඔයගලන්ට හම්බ වෙනවා 100 වෙල්කම් බෝනස් එකක් 100 points. හරි ඇතුළට ගියාම මේක තමයි ඉන්ටර්ෆේස් එක. මේකේ ඔයගලන්ට පේනවා වැදගත්ම දේ තමයි පල්ලෙහා තියෙනවා ටැබ්ස් දෙකක්. එකක් තමයි සර්වේස් කියන එක, අනික ගේම්ස් කියන එක. මම මුලින්ම කියන්නම් මේ ගේම්ස් කියන එක මොකක්ද කියලා. මේ ගේම්ස් ටැබ් එකට ගියාම අපිට පෙන්නනවා ගොඩක් ගේම්ස්. එතකොට මේ ගේම්ස් වලින් ගන්න පුළුවන් පොයින්ට්ස් මොනවද කියලා. මේ එක එක ගේම්ස් වලට ගියාම ඒ එක එක ගේම්ස් වලින් එක එක ලෙවල් වලට අපිට පොයින්ට්ස් දෙනවා. ඉතින් මේ ප්ලැට්ෆෝම් එක හරහා ගේම් එක ඩවුන්ලෝඩ් කරලා ඒ ගේම් එක ප්ලේ කරාම එක එක ලෙවල් වලට ඇති මේ පොයින්ට්ස් හම්බ වෙනවා. නමුත් මේකට ගොඩක් වෙලා යනවා. සහ මේක ට්‍රැක් කරනවා. අපේ ෆෝන් එකේ ඇක්ටිවිටීස් ට්‍රැක් කරනවා මේ ඇප් එක හරහා. සමහර වෙලාවල් වලට මේ කියන පොයින්ට්ස් අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකින් හින්දා මම මේක රෙකමන්ඩ් කරන්නේ නැහැ මේ ගේම්ස් ප්ලේ කරන එක. අපි බලමු සර්වේ එකක් කරලා මේක ප්‍රැක්ටිස් සර්වේ එකක් මේගොල්ලෝ දීලා තියෙන මේකට ප්ලැට්ෆෝම් එකට එද්දී අනිවාර්යයෙන් මේක කරන්න වෙනවා. මේකේ අපිට අපේ පොඩි ඉන්ෆෝමේෂන්ස් ටිකක් විතරයි ගන්න, මේ ඇත්තම සර්වේ එකක් නෙමෙයි. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මේකෙදී සමහර වෙලාවට අපි අහන ප්‍රශ්න වලට අපේ ප්‍රයිවසි දේවල්, සමහරට අපි හිතමු අපේ බර්ත්ඩේ එක වගේ දෙයක් අපි ඇත්ත මේක නොදැම්මයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ දේවල් අපිට වෙනත් ෆෝල්ස් එකක් දාන්න පුළුවන්. නමුත් වැදගත්ම දේ තමයි අපි එහෙම දෙයක් දානවා නම් අපි ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මොකද තැන් දෙකක් දැම්මොත් එහෙම අපි ස්ක්‍රීන් අවුට් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපේ බර්ත්ඩේ එක අහනවා, අයත් තැන ගන්නවා අපේ ඒජ් එක. එතකොට අපි ඒ දෙක ගැලපුම් නැත්නම් අපි ස්ක්‍රීන් අවුට් වෙන්න පුළුවන්. ඔයාලා දිගින් දිගටම මේ සර්වේස් කරනවා නම් එතකොට ඔයගොල්ලෝ මේක ප්‍රැක්ටිස් වෙනවා. මේක ඉක්මනට කරන්න ප්‍රැක්ටිස් වෙනවා. ඉතින් ගොඩක් වෙලා ගන්න නැහැ එක ක්වෙස්චන් එකක් කියවන්න. ඉතින් මේක ලේසියෙන්ම කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් විනාඩි 10කදී පොයින්ට් 100ක් වගේ ඇවරේජ් එක earn කරන්න පුළුවන්. ඒ කියන්නේ ලේසියෙන්ම අපිට පැයකට ඩොලර්ස් 10ක් earn කරන්න පුළුවන්. සමහර වෙලාවලට අපිට ආන්සර්ස් ටයිප් කරන්න තියෙනවා. ගොඩක් වෙලාවට දෙන්නේ ටික් කරන්න. හරි. එතකොට අපි මේක කරලා ඉවරයි. අපිට එතකොට පොයින්ට්ස් ගන්න හම්බ වෙනවා අපිට පේනවා. සහ අපිට පුළුවන් මේකට ස්ටාර්ස් දෙන්න. අපිට කොහොමද මේක ලේසිද මේ සර්වේ එක හොඳයිද කියන එක අනුව ඒක වෙන අයට වැදගත් වෙයි. හරි. එතකොට දැන් මම කියලා දෙන්න යන්නේ වැදගත්ම දේ අපේ සර්වේ එකේ කොහොමද විත්ඩ්‍රෝ කරන්නේ සල්ලි කියන එක. හරි. එතකොට අපි මේ ක්ලේම් කියන අයිටම් එකට ගියාම
මේකේ තියෙනවා එක එක විදි අපිට මේවා යූස් කරන්න පුළුවන්. වවුචර්ස් විදිහට සහ PayPal වලින් withdraw කරන්න පුළුවන්. එතකොට මම මේකේ මගේ ක්‍රෙඩිට් ගානට මම $5 withdraw කරන්න මේක try කරන්නේ. එතකොට මේ විදිහට ගියාම අපි claim කරනවා claim reward. ඊට පස්සේ අපිට ඉතාම පොඩි කාලයකදී අපිට එනවා ඊමේල් එකක් අපේ හදලා තියෙන මම අර කියපු ඊමේල් ඇඩ්‍රස් එකට. එතකොට ඒකට ගියාම අපිට මේ ක්ලේම් කරන්න පුළුවන්. රිඩීම් කරනවා. එතකොට මේකේ අපිට එන්ටර් කරන්න වෙනවා අපේ PayPal account එකේ details. PayPal account එකේ email address එක ඒකට දුන්නාම අපිට ඊමේල් එකක් එනවා මේක remit වුණා කියලා. ඊට පස්සේ අපි PayPal එකෙන් අපිට විනාඩියක් දෙකක් වගේ සමහරලාට යන්න පුළුවන්. ගිහලා චෙක් කරලා බැලුවාම ඩිපොසිට් වෙලා තියෙනවා. ඉතින් මම ඕගලන්ට පෙන්වන්නම් මේකෙන් අපිට කොහොමද earn කරන්න පුළුවන් කියලා. මේ තියෙන මගේ PayPal එකේ history එක. ඉතින් මේකේ කළු පාටින් පේන හැම එකම මේ සර්වර් ප්ලැට්ෆෝම් එක හරහා ආපු සල්ලි. ඉතින් ලේසියෙන්ම අපිට $30 වගේ දවසකට හොයන්න පුළුවන්. සහ PayPal වලින් අපිට අපේ බැංක් account එකට withdraw කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොනවා හරි PayPal through purchase කරන්න පුළුවන්. ඉතින් අද දවසේ මේක තමයි අපේ කතාව. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ සර්වර් ප්ලැට්ෆෝම් එක හරහා මේක earn කරන්න. මේ විදිහේ සර්වර් එකක් කරද්දී earnings වැඩි කරගන්න විදිය ගැන මම ඊළඟ 4 වෙනි වීඩියෝ එකෙන් කියලා දෙනවා. සහ මම ඊළඟ වීඩියෝ එකෙන් 3 වෙනි වීඩියෝ එකෙන් තව මේ වගේ සර්වර් ප්ලැට්ෆෝම් එකක් මේට වඩා පොඩ්ඩක් වෙනස් එකක් ගැන කියලා දෙනවා. එතකොට ඒකත් එක්කත් රැඳී ඉන්න. ඉතින් අවසාන වශයෙන් මතක් කරනවා මගේ YouTube channel එකට subscribe කරන්න. මේ වීඩියෝ එක share කරන්න. ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න කමෙන්ට් කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.